සමාජ මාධ්‍ය තුළ මේ වන විට මේ තරුණයා ගැන බොහෝ දෙනෙකු කතා බහ කරනවා දැක ගන්න ලැබුණා. සමාජ මාධ්‍ය තුළ පළවන තොරතුරු වලට අනුව පසුගිය දවසක ඔහුට විශ්වවිද්‍යාලය තුළ සිදු වූ අසාධාරණයක් හේතුවෙන් කාටත් හොරාම මේ තරුණයා ගෙල වැළලාගෙන ජීවිතය හැර යනවා. ඔහු නමින් චරිත් දිල්ෂාන්. ඔහු ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුවෙකි. අදාළ තාක්ෂණ පීඨය තුළට පැමිණෙන ප්‍රථම වසර සිසුන්ව නවක වදයට ලක් කිරීම චරිත ඇතුළු දෙවන වසර සිසුන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙවන වසර සිසුන් විසින් දෙවන වසර සිසුන්ට විශ්වවිද්‍යාලය තුළ විවිධාකාර හිංසනයන් සිදු කොට තිබින. ඉන්පසු මරණයට පත් වූ චරිත් දිල්ෂාන් සිසුවා මූලික වශයෙන් ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ පහරදීම් වලට ලක් වූ අතර වෙනත් වර්ගයේ සාහසික ක්‍රියාවන්ට ලක් වූ බවට සමාජ මාධ්‍ය තුළ මේ වන විට තොරතුරු හුවමාරු වනවා. මේ සමාජ මාධ්‍ය තුළ ඔහුගේ ළඟින්ම සිටි මිතුරන් පළ කර තිබූ සටහන් කිහිපයක්. සබරගමුව කැම්පස් එකේ හොස්ටල් එකේදී ටොයිලට් එකට ෂෝට් එකක් ඇඳගෙන ගියා කියලා හැමෝම ඉස්සරහා නිරුවත් කරවලා නවක වදේ තියලා තියෙනවා. ඒ ලැජ්ජාවට තමයි මෙහෙම දෙයක් කරගෙන තියෙන්නේ. මේ ගැන කැම්පස් එකේ කිසිම කෙනෙක් දැනට කතා කරන්නේ නැහැ. මේ සිද්ධිය යට ගන්න හදන්නේ හැමෝම. පොඩි කාලේ ඉඳලා එකට හිටපු අපි හොඳටම දන්නවා සහෝදරයා උඹට මැරෙන්න තරම් මෙහෙ ප්‍රශ්නයක් තිබිලා නැහැ කියලා. උඹට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. මේකට සම්බන්ධ සියලුම දෙනා නීතිය හමුවට ඉදිරිපත් කළ යුතුයි. ඒක ගැන කිසිම එකෙක් කතා කරන්නේ නැහැ. උඹට සාධාරණයක් වෙන්න ඕන අනිවාර්යෙන් රත්තරනේ. උඹට මේ දේ කරපුන්ට ಜಾතිත් පඩිසන් දෙනවා. මින් මතුවටත් කිසිම කෙනෙකුට මෙවන් විපතක් නොවේවා. නිදහස් අධ්‍යාපනය රැකේවා කිය කැම්පස් වල පම්පෝරි ගැහුවට නිදහස් අධ්‍යාපනය රැකිලා තියෙනවද? ගොඩක් කැම්පස් වල නවක වදේ දෙනවා කියන්නේ පර්සනැලිටි එක හදන්නලු අරකයි මේකයි. දරුවෙක් අවුරුදු 21ක් උස්මහත් කරන්න ඒ ළමයාගේ අම්මා තාත්තා මොනතරම් දුක් විඳින්න ඇතිද? බඩට ෆේල් කීයක් නොකා ඉන්න ඇතිද Tamanගේ ළමයාට උගන්වන්න? ඒ ළමයා දුක් මහන්සියෙන් ඉගෙනගෙන කැම්පස් එකකට යන්නේ කොච්චර හීන කන්දක් හිතේ තියාගෙනද? එහෙම එන ළමයාව රැක් කරලා මැරෙන්න තරම් ඒ ළමයාගේ මනස අවුල් කරනවා කියන්නේ නවක වදේ කරලා හදන කොන්ෆිඩන්ස් එක ගැන කියන්න පුළුවන් නේද? ආදරණීය අම්මේ තාත්තේ, මේ මැරුණු දරුවගේ දෙමව්පියෝ මේ නවක වද කල්ලීන් වල අම්මගේ තාත්තගේ ඉඳන් හත්මුදු පරම්පරාවටම සාප කරනවා ඇති. ඔයාගේ ළමයා කැම්පස් හෝ කොහේ ගියත් තව කෙනෙක්ට අඩුම සතෙක්ටවත් හිංසාවක් පීඩාවක් නොවන ආකාරයට ඉන්න උගන්වන්නේ පොඩි කාලේ ඉඳලම. ඊළඟ ප්‍රධානම කාරණය තමයි කැම්පස් ගිහින් පොර වගේ රඟන්නේ ඉස්කෝලේ කාලේ පැත්තකට වෙලා මුළු ගැහිලා ඉඳපුන්. ඔබගේ දරුවා පාසල් කාලයේ පොතේම තියන්නේ නැතුව සමාජය ගැනත් කියලා දෙන්න. ඒ වගේම කිසිම රාජ්‍ය විශ්වවිද්‍යාලයක නවක වදේ සිදු කිරීමට තහනම්. එහෙම කරනවා නම් සාක්ෂිත් සමග ශ්‍රී ලංකා පොලිසියට හෝ මානව හිමිකම් ආයතනයකට පැමිණිලි කරන්න. රටේ මිනිස්සු ගෙවන බදු මුදල් වලින් ඉගෙනගෙන මේ වගේ ගොන් ආතල් දෙන්න කැම්පස් ගිය මෝඩ හරක්ගේ ශිෂ්‍යභාවය වහාම අහෝසි කළ යුතුයි. මොකද මේ වගේ අඩු මානසික අඩු වයසෙන් ඉපදිච්ච මෝඩ හැත්ත සමාජයට ආවට පස්සේ උප සංස්කෘතියයි අර සංස්කෘතියයි ඔලුව උඩ තියාගෙන මේ රට විනාශ කරන බව අපි හොඳින් මතක තබා ගත යුතුයි.